ආයිබෝවන් කවිය තුළින් ජීවිතයට අපි පණ වගේ ආදරය කරන අපේ ආදරණීය අම්මා ගැන ඉලක්ෂ ජයවර්ධන මහතා ඔහුගේ කවි පොතේ එන කඩා වැටෙන තරුවක් කියන මෙන්න මේ කවි පොතේ එන අම්මා කියන කවි පන්තිය හරිම අපූර්වට නිර්මාණය කරලා තියෙනවා. හදවතේ සියුම්ම තැනට තට්ටු කරලා මෙන්න මේක අපිට දැනෙනවා නේද කියන තැනට අපිව පත්වෙන තරමට අපිව සංවේදී කරනවා අපේ අම්මා ගැන. මියං කාලෙට පවා නොසිදෙන මලක් ගානෙම සුවඳ දැවටුණු ඔබ තරම් ආදරේ කියා දුන් වැවක් නැහැ අම්මේ. ඇත්තටම අම්මා තරම් ආදරය ගැන කියා දෙන වෙන කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. අම්මගේ ආදරේ ඒ තරම් අපි කුඩා කාලේ ඉඳන් වැඩිවියටපත් වුණත් වයසට ගියත් මේ හැම දෑම මේ ආදරේ එක වගේ හදවතට දැනෙනවා. ඒ තමයි අම්මා. හැම රටාවම හොඳින් හඳුනපු රැයේ දහවල කියා නොනිමුණු අම්මා හැම දේම අපිට වැඩිය දන්නවා දැනෙනවා. ඔබ තරම් මාවත කියා දුන් තරුත් නැහැ අම්මේ. අම්මා තරම් අපේ ජීවිත ලස්සන කරන්න එළිය කරන්න වෙන කිසිම කෙනෙකුට බෑ. ඉතින් ඇගේ ආලෝකය අපේ ජීවිතයට කිරණක් වෙලා මුළු ජීවිත කාලයම බබලනවා. ඉතින් මේ බව හරි අපූර්වට ඉලක්ෂ ජයවර්ධන මහතා මෙන්න මේ විදිහට කියනවා. පුංචි සද්දෙට රැයි ඇහැරුණු නිතේ නින්දට පවා බිය වුණු ඔබ තරම් සුවසේ සිහින දුටු කෙනෙක් නැහැ අම්මේ. අම්මා තරම් ආදරණීය හීන දැකපු වෙන කිසිම කෙනෙක් නැහැ. හැම වෙලාවෙම දරුවන්ගේ යහපත පමණයි හිතුවේ. මලක සුවඳට ඉබේ මුසු වුණු හමන සුළඟට ගතේ දැවටුණු ඔබ තරම් මෙලොවේ මතක් වෙන රුවක් නැහැ අම්මේ. මගේ අම්මා ජීවතුන් අතර නැහැ. නමුත් මටත් ඇගේ රුව හැම වෙලාවෙම මතක් වෙනවා. ඇය හදවතේ ඉන්නවා. ඉතින් අම්මා කියන කෙනා අපේ හදවතේ හැම වෙලාවෙම හැම මොහොතෙම රැඳෙනවා. ඉතින් මේ අපූර්ව කවි පන්තියෙන් අපේ ජීවිතයට අපේ අම්මා ගැන හරි ආදරණීය හැඟීමක් ඇති වෙනවා. ඈ ගැන වැඩියෙන් හොයන්න, ඈ ගැන වැඩියෙන් හිතන්න අපිව පෙළඹවනවා.